මේ වෙනකොට ලංකාවේ ජනප්‍රියතම මාතෘකාව තමයි ශනුද්‍රී ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ විවාහය. මේ විවාහය සමාජ මාධ්‍යවල කතා ගොඩක් නිර්මාණය කරපු විවාහයක්. ශනුද්‍රී ප්‍රියසාද්ට දිනේෂ් මුලින්ම මුණ ගැහෙන්නේ මීට අවුරුදු 6කට කලින්. මේ විදියට අවුරුදු 6ක් ප්‍රේම කළ ඔවුන් ඊයේ දින විවාහ වුණා. ඉතින් විවාහ උත්සවයේ පෝරුවේ චාරිත්‍රවලින් පසුව පොල්ගෙඩිය බිඳින්න හිටියේ සාරංග දිසාසේකර. සාමාන්‍යයෙන් පෝරුවේ චාරිත්‍රවලින් පසුව යුවල බහිනවත් සමගම පොල්ගෙඩිය බිඳිය යුතු වුණත් මෙතනද ටිකක් පහු වෙනවා. ඉතින් මේ ගැන සමාජ මාධ්‍යවල ලොකු සංවාදයක් ඇති වෙලා තිබුණා. නමුත් පෝරුවේ චාරිත්‍රවලින් පසුව පොල්ගෙඩිය බිඳින එකට ඇත්තම හේතුව මේකයි. එහි අරමුණ විවාහක යුවල පෝරුවෙන් බහිනකොට මුලින්ම දකින දේ නොවිඳුල් නැවුම් දෙයක් දැකීමට සැලැස්වීමයි. ඉතින් පොල්ගෙඩිය බෙදින්න ටිකක් පහුණා කියලා විවාහයට කිසිම ගැටලුවක් හෝ බාධාවක් වෙන්නේ නැහැ. මේ වගේ ගොසිප්ස් දිනපතා නරඹන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.